Please like and subscribe to our channel. ආයුබෝවන් හිලරස YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති ටික දෙනෙක් දන්න රසම රස ලෝලු දලු ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපේ වත්තේ හැදිලා තියෙන ලෝලු දලු ගහින් තමයි මම මේක හදාගන්න හිතාන ඉන්නේ. මේ තියෙන්නේ ලෝලු ගහ. ඉතින් මම මේකෙන් අතු කිහිපයක් කපාගෙන ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ලෝලු දලු. ඉතින් මම මේකෙන් දලු ලෝලු දලු ටිකක් ව්‍යංජනයට සරිලන ප්‍රමාණයට කඩා ගත්තා. දැන් මේකට අවශ්‍ය ද්‍රව්‍ය ලුණු අමු මිරිස් කරපිංච සියඹලා. මුලින්ම ඇතිලි එකට උකු පොල් කිරි ගෙඩියක පමණ ප්‍රමාණයක් මිරිකගෙන තියෙනවා. ඒකට අපි කඩලා අරගෙන හොදගෙන ගත්තු ලෝලු දලු ටිකක් පොඩියට කපලා මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම ලුණු අමු මිරිස් සියඹලා කරපිංච ඊගාවට මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු තුන පහ කුඩු සහ උළුහාල් ටිකක් එකතු කරගත්තා. ඒකටම අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගත්තා. හරි, ඉතින් දැන් තියෙන්නේ ලිප ඔන් කරලා මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් කිරි කැට ගැසෙන්න දෙන්නේ නැතුව මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ ලෝලු දලු කියන්නේ හරිම රසවත් වගේම පෝෂණයෙන් පිරුණු ආහාරයක්. මේ විදිහට මදගින්නේ හැඳි ගාමින් විනාඩි 10ක් පමණ හොඳින් පුස ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ මෙතෙන් බුබුලු දාගෙන එනකොට පේන ආකාරය දැන් හරිම සුන්දරයි. මේ වෙලාවේ මුඩිය වහලා විනාඩි 10ක් විතර තවත් විනාඩි 10ක් විතර මදගින්නේ පිස ගන්න. ඔන්න දැන් පේන්නේ විනාඩි 10කට විතර පස්සේ හදාගත්ත ව්‍යංජනය බලන්න ලස්සන පාටකට සුවඳට පිළිවෙල වෙලා අවසන්. ඉතින් දැන් මේක ආහාර මේසෙට පිළිගන්නන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක රස වින්දනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් ඔයාලව නැවත හමු වෙන්නම්. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න යන්න. සුබ දවසක්.